අපි හැමතිස්සම ලෝකය අත්විඳිනව නේද? ඒත් කවදා හරි හිතලා තියෙනවද ඒ අත්දැකීම ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා? හොඳයි. අපි අද කතා කරන්නේ ඒ ගැඹුරු ක්‍රියාවලිය ගැන. හිතන්නකෝ ඇහක් ඇරලා මොකක් හරි දෙයක් දකිනකොට නැත්නම් කවුරු හරි කියන දෙයක් අහනකොට එහෙමත් නැත්නම් නිකන් මොනවා හරි ගැන හිතනකොට ඒ පුංචි තත්පරය ඇතුලේ ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ? නිකන්ම වෙන දෙයක්ද නැත්නම් අපි නොදන්න ගැඹුරු කතාවක් තියෙනවද? හොඳයි. ওই ප්‍රශ්නට උත්තරේ තමයි පස්ස. සිංහලෙන් අපි කියනවා ස්පර්ශය කියලා. මේක තමයි අපි ලබන හැම අත්දැකීමකම පදනම. හරියට හැමදේම පටන් ගන්න තියෙන අර මූලිකම ගිනිපුපුර වගේ දෙයක්. හරි. එහෙනම් මේ ස්පර්ශය කියන එක තීරුම් ගන්න අපි මුලින්ම බලමුකෝ අපි කොහොමද මේ ලෝකේ අත්විඳින්නේ කියන. ඇත්තටම ඒකට අපිට ප්‍රධාන දොරටු 6ක් තියෙනවා. අපි කවුරුත් දන්න දේවල්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ පහ තමයි බාහිර ලෝකෙන් තොරතුරු ඇතුළට ගන්න දොරටු. ඒත් තව 6 වෙනි දොරටුවක් තියෙනවා. සමහර විට මේක තමයි වැදගත්ම එක. ඒ තමයි අපේ මනස. ඔව් මනසත් හරියට ඉන්ද්‍රියක් වගේ තමයි වැඩ කරන්නේ. ඒකේ අරමුණු තමයි අපේ ඔළුවට එන සිතුවිලි, අදහස්, මතකයන් වගේ දේවල්. හොඳයි. දැන් බලමු මේ දොරටු පාවිච්චි කරලා අර අපි මුලින් කතා කරපු ස්පර්ශය කියන ගිනිපුපුර පත්තු වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක හරිම සරලයි. ඕනෑම අත්දැකීමක් කියන්නේ ස්පර්ශයක් ඇති වෙන්න නම් එකම වෙලාවේදී එකම මොහොතකදී කරුණු තුනක් එකට එකතු වෙන්නම ඕන. හරි. බලමු මොනවද ඒ තුන කියලා. පළවෙනි එක ඉන්ද්‍රිය දොරටුවක්. උදාහරණයක් විදිහට අපි ඇස ගමුකෝ. දෙවෙනි එක අරමුණක්. හිතන්නකෝ ලස්සන මලක් තියෙනවා කියලා. දැන් තුන්වෙනි එක තමයි වැදගත්ම දේ. අර ඇසයි මලයි නිසාම ඒ මොහොතේම ඒ දෙක සම්බන්ධ කරලා දැන ගැනීමක්. ඒ කියන්නේ විඥානයක් පහළ වෙනවා. එතකොට සරලවම කිව්වොත් ඉන්ද්‍රිය දොරටුව ඒ කියන්නේ ඇස, ඊට පස්සේ අරමුණ ඒ කියන්නේ මල සහ ඒ දෙක නිසාම ඇතිවුණ විඥානය. ඔන්න ඔය තුනම එකතු වුනම තමයි අපි ස්පර්ශය එමත් නැත්නම් පස්ස කියලා කියන්නේ. මේක තේරුම් ගන්න හරිම ලස්සන උපමාවක් තියෙනවා. හිතන්නකෝ අත්පුඩි ගන්නවා කියලා. එක අතකින් විතරක් සද්දයක් එනවද? නෑ අත් දෙක එකට වැදුනොත් විතරයි සද්ද එන්නේ. අන්න ඒ වගේ තමයි ඇස විතරක් තිබුණට පේන්නේ නෑ, මල විතරක් තිබුණටත් පේන්නේ නෑ. මේ දෙක එකට හම්බ වෙලා ඒත් එක්කම විඥානයත් පහළ වුණාම විතරයි හරියට අත් දෙක එකට වැදිලා සද්ද එනවා වගේ දැකීම කියන ස්පර්ශය ඇති වෙන්නේ. හරි. දැන් ස්පර්ශය ඇති වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේකේ ක්ෂණික ප්‍රතිඵලය මොකද්ද? හොඳයි අපි දැන් ඒ ගැන බලමු. පස්සපච්චාය වේදනා. ඒ කියන්නේ ස්පර්ශය නිසා වේදනාව හටගනී කියන එක. මේක නීතියක් වගේ. ස්පර්ශයක් ඇති වෙන හැම වාරයකම ඒකම අපිට පාලනය කරන්න බැරි විදිහට ස්වයංක්‍රීයවම වේදනාවක් හටගන්නවා. හැබැයි මෙතන වේදනාව කිව්වම අපි සාමාන්‍යයෙන් කතා කරන අතපය රිදෙනට වගේ දෙයක් නෙවෙයි. ඒ වගේම තරහ, සතුට, ඊර්ෂ්‍යාව වගේ සංකීර්ණ හැඟීමකුත් නෙවෙයි. ඒ ඔක්කොම එන්නේ ඊට පස්සේ. මෙතන වේදනාව කියන්නේ අත්දැකීමක තියෙන මූලිකම රසය. හිතන්නකෝ දෙහි ගෙඩියක් මිරිකුවම ඒකෙන් යුෂයනවා වගේ ස්පර්ශය කියන ක්‍රියාවලියෙන් අත්දැකීමේ රසය මිරිකල එලීට ගන්නවා. අන්නේ මුලින්ම දැනෙන දේ තමයි වේදනාව. ඉතින් මේ රසය එහෙම නැත්නම් වේදනාව මූලිකවම වර්ග තුනයි. එකක් ප්‍රසන්නයි, ඒකට කියනවා සුඛ වේදනාව. අනික අප්‍රසන්නයි, ඒ කියන්නේ වේදනාකාරී, ඒක දුක්ඛ වේදනාව. අන්තිම එක තමයි මේ දෙකම නැති මධ්‍යස්ථයක. ඒකට කියනවා උපේක්ඛා වේදනාව. අපි ලොබන හැම අත්දැකීමක්ම මුලින්ම වැටෙන්නේ ওই තුනෙන් එකකට තමයි. හරි. ඉතින් මේ ඔක්කොම තප්පරයක් ගානේ අපේ ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් ප්‍රශ්නේ තමයි මේ ස්වයංක්‍රීයව සිද්ධ වෙන දේ ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙන්නේ ඇයි? මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයයි කියන එක. ඒ කියන්නේ අපිට ඕන විදියට නවත්තන්න බෑ. ස්පර්ශය ඇති වුණාද අනිවාර්යයෙන්ම වේදනාව ඇති වෙනවාමයි. ඒක නවත්තන්න කාටවත් කිසිම බලයකටවත් බෑ. ඒක නිරන්තරයෙන්ම නොනැවති සිද්ධ වෙන මූලිකම මානසික ක්‍රියාවලියක්. මේක මෙහෙම හිතුවොත් ලේසි. වේදනාව කියන්නේ හරියට අපේ අත්දැකීම් වල raw data එක වගේ. අමුදත්ත ටික. ඊට පස්සේ අපි ගොඩනගන හැම දෙයක්ම අපේ සංකීර්ණ සිතුවිලි, කැමැති දේවල්, අකමැති දේවල්, ආදරය, වෛරය ඔය හැමදේම ගොඩනගන්නේ අර මුලින්ම ඇතිවුණ සුඛ, දුක්ඛ, උපේක්ඛා කියන මූලික අත්විවරම උඩ තමයි. එහෙනම් අවසාන වශයෙන් හිතන්නට මෙහෙම දෙයක් ඉතුරු වෙනවා අපේ හැම හැඟීමක්ම. අපි කරන කියන හැම දෙයක්ම පටන් ගන්නෙ මේ විදිහට ස්වයංක්‍රීයම ඇති වෙන වේදනාවකින් නම්.
එතකොට අපි මේ ලෝකෙට ප්‍රතිචාර දක්වන විදිය ගැන ඒකෙන් කියවෙන්නේ මොන වගේ කතාවක්ද?